හෙලෝ අනුන්ගේ ජීවිත පොත්වල ලියලා විකුණන්න ඔහෙට තියෙන අයිතිය මොකද්ද? අපි හම්බෙලාම කතා කරමුද? මං කතා ගොඩාක් ලියලා තියෙනවා. කියලා තියෙනවා. දැන හෝ නොදැන ඒ වගේ අන්ඩූ කරන්න බැරි දේවල් ගොඩාක් තියෙනවා. මං ඒ දේවල් වලට පසුතැවිලි වෙනවා. මම දන්නවා මේ එක පොතකින් ඒ දේවල් හදන්න බෑ කියලා. හැබැයි අපි උත්සාහ කරමු. මෙහෙම කරලා මොකක්ද ඔයාගේ බලාපොරොත්තුව? ආයෙමත් අපේ ගැන තව තවත් කතා හදන්නද? නෑ. මේ මාත් ඇතුළුව අපි හැමෝටම වැරදිච්ච කතාවක්. මම ආයෙ වරදින් නැති වෙන්නම ලිව්වා. මට හොඳ වෙලාවට නිෂාදිව හම්බ වුණේ. මේයිර බහිනවා වගේ පෙවුනට මේයිර නගිනවා. එහෙම නැත්තම් සර් මෙහෙම පොතක් නැහැනේ. ඊට පස්සේ මට කවිනවත් හම්බ වුණා. අහම්බෙන්. அப்படினா இப்ப நான் அந்த வீடியோவை லீக் பண்ண போறேன். ඊට පස්සේ මම ඒ වගේ කතා හොයන්න පටන් ගත්තා. මට මොහොමඩ්ගේ කතාව හම්බ වුණේ එහෙමයි. ඒවා අපේ තැන්. ඒව කොහමද එක එකනාට ඕන දේවල් මේක කරන්නේ? මේ අනිත් හැමෝගෙම කතාවල් හම්බුනේත් එහෙමයි. ඒ හිතට ආපු එපා වීම කොහොම හරි හොඳ විදිහකට වෙනස් වුණ නිසා හොඳයි. එහෙම නොවුනනම් ඒකට වග කියන්න ඕන මේ අපිම නේද? ඒ නිසා දෙයක් කරද්දි කියද්දී 100,000 වාරයක් හිතන්න. මොකද සැබෑ ජීවිතේදී දෙයක් කරොත් කරා අන්ඩූ කරන්න බෑ.